හරි මේ පේෂන්ට්ගේ කන්ඩිෂන් එක තිබුණේ අත පිටිපස් සලකනදී මෙන්න මේ ඒරියා එකෙන් සිවියර් පේන් එකක් ආවා. ඊට අමතරව අත මේ විදිහට උඩට ගිහිල්ලා ඔය පිට අතුල්ලන්න වගේ මූවමන්ට්ස් වලදී ලොකු පේන් එකක් ආවා. ඊට අමතරව අත මේ පැත්තට ගන්න බෑ. අත මෙන්න මේ විදිහට සීට් එකක් වගේ වාහනයක වගේ තියාගෙන යනකොට මෙන්න මේ වගේ පොයින්ට් එකකින් අර ෂාප් පේන් එකක් ආවා. ඔන්නෝව තමයි මේන්ම කම්ප්ලේන්ට්ස් උනේ මේ පේෂන්ට්ගේ. ඊට අමතරව මොකක් හරි දෙයක් අතුල්ලද්දී දැන් වම් අතින් හොඳට අතුල්ලන්න පුළුවන්. හැබැයි දකුණු අතින් අතුල්ලන්න බෑ. අර වීක්නස් එකක් වගේ එනවා. එතකොට මේ ෂෝල්ඩර් එක ආශ්‍රිතව ප්‍රශ්නයක් තමයි තිබ්බේ. එතකොට ෂෝල්ඩර් එක ආශ්‍රිතව ප්‍රශ්න ගණනාවක් එන්න පුළුවන්. අපි ඩිෆරෙන්ෂියලි එක ඩයග්නෝස් කරගත්තා. මෙන්න මෙතන තියෙන බයිසෙප් කියන මසල් එකේ එන ටයිට්නස් එක නැත්නම් ටෙන්ෂන් එකත් එක්ක එන ගැටලුවක් කියලා. අතර මේ බයිසෙප් කියන මසල් එක ඒකේ ඔරිජින්ස් දෙකක් තියෙනවා. මෙන්න මෙතන තමයි එක ඔරිජින් එකක් වෙන්නේ. අනිත් ඔරිජින් එක මේ ෂෝල්ඩර් ජොයින්ට් එක ඇතුලේ තියෙන්නේ. එතකොට මෙන්න මේ ටයිට්නස් එකත් එක්ක මේ මසල් ෆයිබර්ස් වල ස්පැසම් එකක් ඩෙවලොප් වෙනවා. අපි කියනවා ට්‍රිගර් පොයින්ට්ස් කියලා. ඒක නිසා මසල් එකේ ස්ට්‍රෙන්ත් එක හොඳටම ඒකේ ටයිට්නස් එකක් ඩෙවලොප් වෙනවා. ඒ වගේම මසල් එකේ ස්ට්‍රෙන්ත් එක හොඳටම ඩ්‍රොප් වෙනවා. ඒකත් එක්ක මේ මසල් එක පටන් ගන්න අපි දන්නවා මසල් එකක් පටන් ගන්න ටෙන්ඩන්ස් වලින්. ඒ වගේම මසල් එකක් ගිහිල්ලා ඉවර වෙන්නේ ඒ බයිසෙප් මසල් එක ඉවර වෙන්නේ ගිහිල්ලා මෙන්න මෙතන. ඒ ඉවර වෙන්නේ ටෙන්ඩන් එකකින්. ඔන්න ඔය ටෙන්ඩන්ස් වල ඩීජනරේෂන් එකක් වීක්නස් එකක් එනවා. මේක තමයි ඔය ප්‍රශ්න වලට ගැටලුව. එතකොට මම එකින් එක කියන්නම් මේ පේෂන්ට්ගේ තිබ්බ සිම්ප්ටම්ස් එක ඒකේ කෝස් එක මෙන්න මේ කෝස් එක කොහොමද ගැලවෙන්නේ කියන එක. ඇත්තටම දැන් අත පිටිපස්සට ඔන්න ගන්න මේ වගේ ඇක්ටිවිටි එකදී අත උඩට ගන්න වගේ ඇක්ටිවිටීස් වලදී වෙන්නේ මෙන්න මේ මසල් එක ස්ට්‍රෙච් පොසිෂන් එකට එනවා. කියන්නේ ඇදෙන පොසිෂන් එකට එනවා. දැන් මේ ඇදෙන එක එයාගේ වම් අතට වගේ දකුණු අතට ඒක දරා ගන්න බෑ. මොකද මේ මසල් එක ටෙන්ෂන් එකක ටයිට්නස් එක තමයි තියෙන්නේ. ඔක තමයි එක හේතුවක්. ඒ වගේම ස්ට්‍රෙන්ත් එක අර පැත්තත් එක්ක චෙක් කරද්දී දැන් මේ මසල් එකේ ටයිට්නස් එක නිසා තමයි අර ස්ට්‍රෙච් එක දරා ගන්න බැරි. පිටිපස්සට යද්දී ස්ට්‍රෙච් එක දරා ගන්න බැහැ. ඒතොර මේ අත වගේ අනිත් අතේ මොකක් හරි වැඩක් කරන්න බැරි ඔය වීක්නස් එක නිසා. ඒ වීක්නස් එක වෙන්නේ ඔය හේතුන් දෙක නිසා අර මසල් එකේ එන මේ ස්ට්‍රෙන්ත් එකේ ඩ්‍රොප් වීම. එතකොට මෙන්න මේ විදිහට තමයි අර සිම්ප්ටම් සහ ඒකේ කෝස් එක රූට් එක කියන්නේ හේතුව ගැලපෙන්නේ. එතකොට මෙතනදී අපිට ෆිසියෝതെරපි ට්‍රීට්මන්ට් වලින් මේක 100% හොඳ කරගන්න පුළුවන්. අතන මේ පේෂන්ට් දැන් 70%ක් 80ක් විතරම අඩුයි. දැන් අපි ඇකියුට් ෆේස් ඒ කියන්නේ මේ ගැටලුවේ මෙඩිකල් කන්ඩිෂන් එකේ මුල් අවධිය අපි පහු කරලා තියෙන්නේ. දැන් අපිට තියෙන්නේ මේ ස්ට්‍රෙන්ත් එක දැන් ඉස්සෙල්ලාම ටෙන්ෂන් එක නැත්නම් ටයිට්නස් එක රිලීව් කරලා මසල් එක බැක් ටු නෝමල් අරගෙන තියෙන්නේ. මෙතනින් පස්සේ අපේ පර්පස් එක වෙන්නේ දැන් මේ පේෂන්ට්ට අපි හිමීට ස්ට්‍රෙන්ත් එක ඩෙවලොප් කරන්න. කියන්නේ මසල් එකේ වීක් වුණ මසල් එකේ පොඩ ස්ට්‍රෙන්ත් කරලා ලෙෆ්ට් සයිඩ් එක වගේ හදාගන්න යන්නේ. ඒක නිසා මේ වගේ ගැටලුවක් එන්නේ මෙන්න මේ බයිසෙප් මසල් එකේ ප්‍රශ්න නිසා. ෂෝල්ඩර් එක ආශ්‍රිතව ප්‍රශ්න ගණනාවක් එන්න පුළුවන්. හරියටම ක්වොලිෆයිඩ් ෆිසියෝതെරපිස්ට් කෙනෙක්ට පුළුවන් මේක තමයි වෙන ෂෝල්ඩර් කන්ඩිෂන් එකක් නෙවෙයි කියලා ඩිෆරෙන්ෂියලි ඩයග්නෝස් කරගන්න. එලා ට්‍රීට්මන්ට්ස් ස්ටාර්ට් කරන්න. Thank you.